යන්තම් හිරෝෂිමා වල ප්‍රධානම ඉලක්කයට ආවා. මෙතනින් ඉඳන් තමයි ඊළඟ ටික වැඩ පටන් ගන්න ඕනේ කියන තැනට. එනත් හිරෝෂිමාවම පේනවා. හිරෝෂිමා ස්ටේෂන් එකකින් ඉඳන් බලපුවාම පේන මේ ටිකක් උසර පේන කන්ද මේක. මෙතන ඉඳන් බලපුවාම මම කිව්ව ඔබට ශ්‍රී ලාංකිකයෙක්ගේ මදිහත් වීමෙන් ඉදිකර තියෙන චෛත්‍ය මේ තියෙන්නේ. රත්තරන් පාටින් තියෙන බුදු පිළිම ලංකාවෙන් ප්‍රදානය කරපු එකක් කියලා තමයි නකමුලසන් අපිට එදා සියත වැඩසටහනේදී කියලා දුන්නේ. මෙතන චෛත්‍ය මෙතන අපේ බෞද්ධ කොඩිය ඔබට පේන ඇති. සම්පූර්ණ බෞද්ධ කොඩිය තියෙන්නේ. ජපානයේ ප්‍රධානම තැන තියෙන ශ්‍රී ලාංකීය සලකුණක් සටහනක් තමයි මේ චෛත්‍ය. මේ තියෙන චෛත්‍ය. Hapa顔とかはスリランカの仏像にこう似てるんですね。似てるね。タイとかでもなく。タイじゃないですよ。じゃないんですよ、ね。顔が違う。そう。だから中村さんこの前テレビで言ったことわかるわ。これ、スリランカの誰かが、差し上げてるってことですね。で、東はこっちなんですよ、カプちゃん。はい。東からこっち東なんです。こっちが太陽があるんです。東කියලා කියන්නේ ඉර පායගෙන ඉන්න මේ පැත්තෙන් ඒ පැත්ත හරියට ඉර පායගෙන ආවම මූණ තියලා තියෙන්නේ හරියටම ඉර පායන පැත්ත කියන්නේ ඉර නගින දිහා බලාගෙන ඉන්න විදියට. කියන්නේ හරියටම ලංකාවේ විදියටම ඒ අවශ්‍ය තැනටම සූදානම් කරලා තිනවා. ඔයගොල්ලෝ කවුරුත් මෙතනට ඇවිල්ලා තියෙනවද දන්නේ නැහැ. හිරෝෂිමාවට ආවොත් අනිවාර්යයෙන්ම එන්න ඕන තරක් ටිකක් කන්ද තියෙනවා. ආහනේක වගේ නම් මේ ළඟට මෙතනට මෙන්න පුළුවන්. අර තින අපි ආපු ආහනේ එතනට මෙන්න පුළුවන්. සුබදේව නයිනෝදනේ. මෙතන තියෙනවා ගේන්සයි ශ්‍රී ලංකා කොකු. ශ්‍රී ලංකාවේ දුන්න කොටසුත් එකතු කරලා තියෙනවා. ඒ වගේම ෂෝවා 41年に送られたんです。で建ったのは昭和29年です。セイロンから送られたけどලංකාවෙන් ගෙන්නපු බුදු පිළිමය තමයි හරියටම මෙතන තියෙන්නේ කියලා එක කාටවත් පේන්න ලියලා තියෙන මේ ජපනිස් වලින් kanjit එක ලියලා තියෙන එකයි ප්‍රශ්නේ. නමුත් මේක ඔබ කාටවත් දැක බලා ගන්න පුළුවන් දෙයක්. හරියට කෙම්බක් වෙව නැත්තම් පරමාණු බෝම්බ හිරෝෂිමාට හෙලලා අවුරුදු 10ක් ගියාට පස්සේ මේක ඉදි කරලා තියෙන එකනේ. ඒ කාලේ වෙනකොට සෑහෙන මිනිස්සු ප්‍රමාණයක් මැරමින් පවතින කාලය අවුරුදු 10ක් කියන්නේ නැහැ කවුරුත් ඒ වගේ පරමාණු බෝම්බයක් දාපු පැත්තට. හොඳයි. යා අපිලා කට්ටියත් බලලා යන්න.